හිරුමල් කිලිත්තක් දරා සිහිලැල් පියාපත් සලා සුළඟින් හොරෙන් මගසා ගත වුණු සති දෙකක වගේ කාලය අපි තුන්දෙනාගේම ජීවිතවල ටිකක් අමාරු කාලයක් වුණා. මොකද අපි තුන්දෙනාම අසනීප වුණා. හොඳටම අසනීප වුණා. විශේෂයෙන් අකී බබා. ඉතින් ඒ කොහොම වුණත් අපි අපේ වැඩ ඔක්කොම ලස්සනට කරගන්නත් ඕනේ. අපි ගැන හොයලා බලන්න ඕනේ. ඉතින් අසනීප වෙලා ඉද්දී ඒ දේවල් කරගන්න ටිකක් අමාරුයි. ඉතින් සති දෙකක් වගේ අපි ලොකු ස්ට්‍රගල් එකේ හිටියේ. දැන් අපි ෆිසිකලි රිකවර් වෙලා ඉන්නවා. ඉතින් ඒත් තාම මෙන්ටලි රිකවර් වෙලා නැහැ වගේ හැඟීමක් තිබුණ නිසා අපි හිතුවා නැහැ මේ ඉඳලා හරියන්නේ නැහැ. අපි රෙඩි වෙන්න ඕනේ ඊළඟ සතිය ලස්සනට ස්ටාර්ට් කරන්න කියලා. අපි අද මේ ආවේ අපේ ගෙවල් ගාවම තියෙන අවුට්ඩෝර් පාර්ක් එකකට. ඉතින් මෙතන හරිම නිස්කලංක වගේම හරිම ලස්සන හරිම නිදහස් තැනක්. සති දෙකක් පුරාවටම ගේ ඇතුළට වෙලා හිටපු නිසා අපිට මේ වගේ එළියට එන්න ටයිම් එකක් තිබුණේ නැහැ. ඉතින් ඒ නිසා අද දවස පුරාවටම මේ ලස්සන නිස්කලංක පරිසරයත් එක්ක ඉන්න තමයි අපි හිතාගෙන ඉන්නේ. අකික හලෝ ඉතින් අපි මෙහෙම එළියට ආවහම වැඩියෙන්ම සතුට වෙන කෙනා තමයි අකී බබා. ඉතින් එයා හරි ආසයි තනකොළවල ඇවිදින්න සෙරෙප්පු නැතුව සෙල්ලම් කරන්න. ඉතින් හොඳට ඉඩකඩ තියෙන තැනකට ආවහම එයා පුදුම තරම් ආසයි ඒ පරිසරය විඳින්න. ඔයාලගේ ජීවිතේ කොහොමද? මගේ ජීවිතේ නම් මට මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් නැත්නම් මං ටිකක් අමාරු කාලයක් ගත කළත් හරි එහෙම නැත්නම් මොකක් හරි දෙයක් නිසා මම ස්ට්‍රෙස් වෙලා නම් ඉන්නේ මාව රිකවර් කරන්න පුළුවන් හොඳම දේ මම හිතන්නේ මේ ලස්සන පරිසරය. ඉතින් ලංකාවේ වගේ නෙවෙයි. දැන් අපි පහුගිය ටිකේ ගත කරපු කාල ඇතුළත මුළු දවස් ටිකම ගත වුණේ අපේ ගේ ඇතුළට වෙලා. ඉතින් ගේ ඇතුළෙම ඉද්දී අපිට ඇත්තටම ගහක් කුලක් දකින්න හම්බ වෙන්නේ නැහැ. එතකොට හරිම අමාරුයි ගේ ඇතුළට වෙලා ඉන්නවා කියන එක. පුදුම තරම් අමාරුයි මට නම් හරිම අමාරු දෙයක්. මොකද ලංකාවේ අපි හැදෙන්නේ පරිසරයත් එක්ක ඒ ගස් කොළන් දිහා බලාගෙන ඉන්න පුළුවන්. හැබැයි ජපානයේදී ගේ ඇතුළට වෙලා ඉන්නවා කියන විශේෂයෙන් සති දෙකක් වගේ ඇත්තට මේක හරි අමාරු දෙයක් මට නම්. ඉතින් ඒ නිසාම තමයි අද දවස් අපි මේ විදිහට අපිට ෆ්‍රී එකේ හරි රිලැක්ස් විදිහට රිෆ්‍රෙෂ් වෙන්න කාලය ගත කරේ. ඉතින් ඒක හරිම ප්‍රයෝජනවත් වුණා අපිට ඊළඟ සතිය හරි ලස්සනට ස්ටාර්ට් කරන්න. ඉතින් මේ වීඩියෝ එක බලලා ඔයත් මේ වෙලාවේ ඉන්නේ මොනවා හරි දෙයක් ගැන පසුතැවීමකින් නම් ස්ට්‍රෙස් එකකින් නම් ඔයාව සුව කරන්න පුළුවන් හොඳම දේ තමයි පරිසරය. පොඩි වෙලාවක් ගන්න ෆෝන් හැමදේම පැත්තකින් තියලා ඔයාව අලුතෙන් රිෆ්‍රෙෂ් කරන්න පුළුවන් පරිසරයට ගිහිල්ලා පොඩි වෙලාවක් ගත කරලා එන්න ඔයාටම වෙනස තේරෙයි.
ඉතින් ජපානයේ ජීවත් වෙන ගොඩක් අයගේ සතිය පුරාවටම තියෙන හරිම බිසි ෂෙඩියුල් එකක්. ඉතින් ඒගොල්ලන්ට ෆ්‍රී වෙන්න, රිලැක්ස් වෙන්න, මේ වගේ එළියට එන්න ටයිම් එකක් නැහැ. ගොඩක් වෙලාවට සතියේ දවස්වලට. ඉතින් ඒ නිසා ඒගොල්ලෝ වීකෙන්ඩ් එක වෙන් කරගන්නවා මේ වගේ පවුලේ අයත් එක්ක හරි නිදහසේ කාලය ගත කරන්න. ඉතින් ඒ වගේ අද දවසත් ගොඩාක් අය ඇවිත් හිටියා. ඉතින් හරිම ආසාවෙන් මේ කොළපාට පිරුණු ලස්සන පාක් එකේ ට්‍රේන් රයිඩ් එකක් යන්න තමයි දැන් මේ අපි තුන්දෙනා හදන්නේ. ඉතින් මේ මියගස්සේ පාක් එක සාමාන්‍යයෙන් කිලෝමීටර ගාණක් දුරට විහිදුණු ලොකු ලස්සන හරි නිස්කලංක පාක් එකක්. ඉතින් චූටි බබාලට එහෙම ගොඩාක් දුර ඇවිදගෙන යන්න බැරි නිසා තමයි මේ ට්‍රේන් එක දාලා තියෙන්නේ. මේ ට්‍රේන් එකේ අන්තිම ස්ටොප් එකේ තියෙනවා ගොඩාක් ස්ට්‍රීට් ෆුඩ් වගේ දේවල් විකුණන ඒරියා එකක්. ඉතින් ඒ පැත්තට අපි ආවා. අකී බබාට වගේම අපිත් හරිම ආසයි ස්ට්‍රීට් ෆුඩ් කන්න. ඉතින් කීපයක් අරගෙන රසම රස ලෙමනේඩ් එකකුත් අරගෙන අපි ආවා චුට්ටක් වටපිට බලන ගමන් ආපහු අපි ඉන්න තැනට එන්න ට්‍රේන් එකේම. ලුහුබදී මානුබ සොයාලා රෑ සඳහා සොයනෙමි මාහැර නොයාසේ තරුසේමා කුළුඳුල් අරලිය මල් තිබුණා කඳුලින් පරවී නුඹ සේමා කිහිරල් ගවසා සුවඳින් වියලීලාපෙන් දෙතුලින් රූරණ හැඟුමීමා. ටිකක් දුර ඇවිදලා ට්‍රේන් එකේ තාව නිසා මහන්සියට මන්දා අකී බබාට මෙතෙන්ට ඇවිල්ලා ටික වෙලාවක් යද්දි හොඳටම නිින්ද ගියා. ඉතින් ඒ අතරතුර අපි චුට්ටක් ෆ්‍රී එකේ හිටියා. මොකද අකී බබා චුට්ටක් නිදාගත්තාම අපිට ටිකක් ෆ්‍රී එකේ ඉන්න පුළුවන් නිසා. ඉතින් අද දවස මෙතන ඉන්න නිසා අපි ගෙදරින් එද්දිම රසම රස කෙසෙල් කලේ බත් එකක් හදාගෙන ආවා. මොකද අපිට පහුගිය දවස් ටිකේම ලොකුවට කෑම කන්න ආසාවක් තිබුණේ නැහැ. හැබැයි අපිට ආස හිතුණා කෙසෙල් කලේ බත් එකක් කන්න. ඒ නිසා අපි මෙතනටම ඇවිල්ලා ඒක කනවා කියලා හිතුවා. ඉතින් ඔයාලා දන්නවද ජපානයේ අපිට මෙහෙම එළිය කාලය ගත කරන්න පුළුවන් ස්ප්‍රින්ග් එකේ ඕටම් එකේ විතරයි. ඉතින් අනිත් හැම කාලෙම ගොඩක් රස්නේ එහෙම නැත්නම් ගොඩක් සීතලයි. ඉතින් ඒ අතින් බලද්දී ලංකාවේ හැමදාම මේ වගේ ලස්සන කොළ පාට පිරුණු එකම වගේ උෂ්ණත්වයක් තියෙන අපේ ලංකාව මොනතරම් හොඳ රටක්ද කියලා හිතෙනවා. ඉතින් අපි ලෝකෙ මොනතරම් දියුණු රටක හිටියත් අපේ ලංකාවේ මේ දේවල් වල අගය තේරෙන්න මේ වගේ රටකට අපිට එන්නම වෙනවා. ඉතින් අපි හැමෝගෙම ජීවිතවල සතුටින් ගත වෙන කාල වගේම දුකින් දුක හිතෙන එහෙම නැත්නම් ටිකක් අපහසුයෙන් ගත වෙන කාල අපි හැමෝටම පොදු දෙයක්. ඉතින් try කරන්න මේ දේවල් අමතක කරලා අපහු back to normal වෙලා සතුටින් ජීවිතේ විඳින්න පුරුදු වෙන්න. මොකද ප්‍රශ්න බදාගෙන මේ දේවල් අල්ලගෙන හිතා හිටියොත් අපිට ජීවිතේ විඳින එක අමතක වෙනවා. ඒ නිසා try කරන්න පුළුවන් තරම් ජීවිතේ විඳින්න. අනේ ඇයි මටම මෙහෙම වෙන්නේ? ඇයි මෙහෙම වෙන්නේ කියා දුක් වෙවි ඉන්නවට වඩා ඔයා ළඟම ඇද්දිව ඔයාව සනසන්න පුළුවන් ඕන තරම් හේතු. ඉතින් මේ දේවල් අඳුනගෙන මේ දේවල් වලට ආදරය කරන්න. සති දෙකක් පුරාවටම විඩාපත් වෙලා තිබුණු මනස සුවපත් කරපු මේ ලස්සන පරිසරයට ගොඩාක් ස්තුතියි.